එරුවන් සරණයි. ඔබගේ අරමුණ බුද්ධ දර්ශනය හා මොළය පිළිබඳ නිවරෝණ විද්‍යාව අතර ගොඩනැගෙන විස්මිත එකම අලංකාර වූ සම්බන්ධය ගැන සාකච්ඡා කිරීම. බුදුදහමෙහි අභිධර්මයෙහි දැක්වෙන පරිදි හේතුඵල වාදය හා නිවරෝණ විද්‍යාවෙහි දැක්වෙන නිවරෝණ පද්ධතියේ සැකසුම් වල ක්‍රියාකාරීත්වය බොහොම ළඟින් සැසඳෙනවා. බොහොම අලංකාරයි, විචිත්‍රවත්, විස්මිතයි මේ සම්බන්ධය. හේතුඵලවාදී බුදුන් වහන්සේ මුලින්ම දක්වන්නේ චතුරාර්ය සත්‍යයේදී සැකෙවින්. හැබැයි එතන තමයි ගැඹුරු තැන. උන්වහන්සේ ඊට පස්සේ හේතුඵලවාදය දක්වනවා පටිච්චසමුප්පාදයේ අභිධර්මයේ. අභිධර්මයේදී බුදුන් වහන්සේ රූප, චිත්ත, චෛතසික අතර ඇතිවෙන ඉතා ගැඹුරු සංකීර්ණ ස්වභාවය විස්තර කරනවා. මෙතනදී මේ ගැඹුරු ස්වභාවය විස්තර කිරීමෙන් අනතුරුව තමයි ගැඹුරට බුදුදහමෙහි පිළිවෙත් පුරණ අය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. මෙතන මේ අභිධර්මයේ ගැඹුරින් රූප, චිත්ත, චෛතසික සම්බන්ධය විස්තර කිරීමත් එහි සංකීර්ණ ස්වභාවය විස්තර කිරීමත් නිවරෝණ පද්ධතිය වල ඇතිවන සංකීර්ණ සම්බන්ධතාත් හරිම බොහොම විස්මිතව අලංකාරව සැසඳෙනවා. අපගේ බෞද්ධ සදහැවත් පිරිස් බොහෝ විට බුදුදහම ඇදහිල්ලක් විදිහට තමයි කල්පනා කරන්නේ. දැන් මේකේ පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වුණාට බොහෝ අය පන්සල් යනවා, වන්දනා කරනවා, ගාථා කියනවා, බුදුන් වඳිනවා. බුදුන් වැඳීම ඉතින් පොඩක් සුළුවට කෙරෙන්නේ. බුද්ධ පූජාව තියෙනවා, අත් දෙක එකතු කරලා යනවා. බොහෝ විට බෝධීන් වහන්සේ ළඟ තමයි වන්දනා කරන්නේ. එහෙම නැත්නම් කන්නලව් කරන්නේ. බුදුන් වහන්සේ දේශනා කර මේ උතුම් ධර්මය සසර පිළිබඳව එන දැඩි බිය එකම බොහෝ දුක්ඛිත බව එහින් මිදෙන මාර්ගය ගැන විග්‍රහ කරත් අර අපි එදිනෙදා ජීවිතයේ අපිට තියෙන ප්‍රශ්න ගැන කන්නලව් කිරීමක් කරනවා. අපේ උගත් පරපුරත් විශේෂයෙන්ම විදේශීය අධ්‍යාපනය ලැබූ උගත් පරපුරත් මේ නිසා දෝ බුදුදහම කෙරෙහි බොහොම සමච්චල්ලයෙන් අවඥාවෙන් බලන්නේ. හේතුව බොහෝ විට ඒගොල්ලෝ ඇත්තම මහන්සිලා ඉගෙනීමක් ලබනවා. මේ පිරිස් ගිහිල්ලා බෝධීන් වහන්සේලාට කන්නලව් කරලා යම් දේවල් ලබා ගන්න උත්සාහ කරනවා කිව්වහම ඒ වගේ මානසිකත්වයක් ඇති වෙනවා. හැබැයි දැන් මේ නියුරෝණ විද්‍යාවේ සොයා ගැනීම, විස්මිත සොයා ගැනීම නිසා ඔය හැම දෙනාටම හැකියාව තියෙනවා තේරුම් කරගන්න බුදුදහමේ සත්‍යතාවය. එහෙම නැත්නම් අපිට හැකියාව තියෙනවා ඒක තේරුම් කරලා දෙන්න. අර මම මුලින් කිව්වා වගේ සසර බුදුන් වහන්සේ වදාළ පරිදි සසර හරි දුක්ඛිතයි, වියජනකයි. දැන් මේ වෙලාව වෙනකොට ලෝ පිළිගන්නවා
ගිහිල්ලා මැරිලා ගිහිල්ලා උපදිනවා කියන එක බොහෝ පිළිගන්න දෙයක් වෙලා. ලැජ්ජාවට ඉතින් වෙන මත නිසා නැත්තම් තමන්ගේ ඉතින් ඒ දේශපාලනික හේතු නිසා වෙන්න පුළුවන්. ඒ ගැන අදහස් පළ නොකරට ඒ හැමෝම ඉන්නවා නැවත උත්පත්තිය ලැබෙනවා කියන එකේ බොහෝ දෙනෙක් විශේෂයෙන්ම උගත් පිරිස්. දැන් ප්‍රතිසන්දිය ලැබෙන එක හරි ගැඹුරු ධර්මතා. හැබැයි මේ ඔක්කොම නියුරෝන් පද්ධති තුල තියෙනවා. ප්‍රේත ලෝකවල ඉපදෙන එක තියෙනවා නියුරෝන් පද්ධති තුල. ඒක හරි ගැඹුරුයි. ඉතින් මම යම් කිසි විදියකින් මට හැකියාවක් ලැබුණා විශේෂයෙන්ම මම න්‍යෂ්ටික භෞතික විද්‍යාව මගේ ශාස්ත්‍රය. ඒකම ඒ නිසාත් නියුරෝන විද්‍යාව ගැඹුර වුණාට මම ඉතින් පොඩක් බිය වුන්නේ නැහැ. ඒ නිසා මේවා මට තේරුම් කරගන්න පුළුවන් වුණා. ඒටි ඒ පිළිබඳව විග්‍රහ කිරීමක් තමයි ඉස්සරහට කරන්නේ. මේකේ අපි සාකච්ඡා ප්‍රතිගත කිරීමේදී යම් තැන්වල පුංචි නිවැරදිකම් කරගන්න තියෙනවා. ඒ ගැන මම ඉස්සෙල්ලාම ප්‍රකාශ කරනවා. පළවෙනි එක මේ හැඳින්වීමේදී මේ මුලින් තියෙන හැඳින්වීම එකේ ආතර් සී ක්ලාක් වියතානන් කළ ප්‍රකාශයක් තියෙනවා. එතනදී අපේ පටිගත කිරීමේදී 1950 කියන එක 2050 කියලා නිවැරදි වෙන්න ඕන. ඊට පස්සේ පළවෙනි සාකච්ඡාවේදී අපි මනස ගැන කතා කරන එකේදී අපි ඇසට ආලෝක කිරණයක් වැටීමේදී වෙන ක්‍රියාදාමය විස්තර කරනවා. අවසානයේ වගේ වෙනකොට එතන ලෝභ, දෝෂ, මෝහ කියන වචනේ වෙනකොට වැරදීමකින් අලෝභ, අදෝෂ, අමෝහ කියලා කියවෙනවා. අන්න එතන ඒක නිවැරදි වෙන්න ඕනේ. ලෝභ, දෝෂ, මෝහ කියලා. ඊට පස්සේ අපෙන් තව නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. අපි කතා කරනවා ආනාපානසති භාවනාව ගැන. ඒක වෙන්නේ තුන්වෙනි සාකච්ඡාවේදී. එතනදී චිත්ත ඡන්ද irdipaද කියන වචනේ වෙනුවට ඡන්ද රාග irdipaදේ කියලා කියවෙනවා. එතනදී නිවැරදි එක ඡන්ද irdipaද. හරි මට හිතෙනවා ඒ ගැන කල්පනාවෙන් ඉඳී කියලා සාකච්ඡා වලට අහුම්කන් දීමේදී දැන් මම විස්තර කරනවා මේ තියෙන සාකච්ඡා පෙළෙහි අන්තර්ගතය ගැන. පළවෙනි සාකච්ඡාව තියෙන්නේ සාකච්ඡාවක් වෙනුවට හැඳින්වීමක්. ඊට පස්සේ පළවෙනි සාකච්ඡාව අපි මනස සහ සිත ගැන කතා කරනවා. දැන් මේ මනස ගැන සිත කතා කරනකොට මේක හරි පටලැවිල්ලකනේ අපි ඉන්නේ. බොහෝ දේශනාවලට අපිට ඇහෙනවා මනස සිත එකක් කියලා වගේ කියවෙන තැන් හැම තුනක් වෙලාවට. දැන් මෙන්න මේක බුදුන් වහන්සේ මුණ ගැහෙන්න එනවා පරිබ්‍රාජක කෙනෙක්. ඒ පරිබ්‍රාජකයා බුදුන් වහන්සේගෙන් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. අපි දකින අපේ පංචේන්ද්‍රයන්ගෙන්ට මොකද්ද පිළිසරණම තියෙන්නේ කියන එක. මොකද්ද පිළිසරණම? මොකද්ද උපකාර වෙන්නේ? ඒතර බුදුන් වහන්සේ වදාරනවා මනස උපකාර වෙනවා කියලා. මනස පිළිසරණයි කියලා පංචේන්ද්‍රයන් ඒ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ මේ පරිබ්‍රාජකයා තව ප්‍රශ්නයක් අහනවා මනසට පිළිසරණ වෙන්නේ මොකක්ද? බුදුන් වහන්සේ එතනදී වදාරනවා සිත එහෙම නැත්නම් සිහිය තමයි පිළිසරණ වෙන්නේ කියලා.
එතකොට මේ මනසයි අර සිහිය සිත කියන එක දෙකක් කියලා බුදුන් වහන්සේ උත්තර විතරක් නෙවෙයි තව ගොඩාක් තැන්වල කියලා තියෙනවා. ඒක මම සාකච්ඡාවේදී විස්තර කරනවා. ඉතින් මෙන්න මේ පිළිබඳව අපි ටිකක් මනස සිත ගැන සාකච්ඡා කිරීමක් තමයි පළවෙනි සාකච්ඡාවේදී වෙන්නේ. අපි එතන ටිකක් ගැඹුරට යනවා. නියුරෝන් පද්ධති සම්බන්ධයෙන් ශරීරයේ පුරා දුවනවා ස්නායු පද්ධතියක්. එකම ශරීරයේ පුරා දුවනවා නියුරෝන පද්ධතියක්. එකම මොලේ තියෙන නියුරෝන පද්ධතියක්. මොලේ තියෙන නියුරෝන පද්ධතියයි ශරීරයේ පුරා දුවන නියුරෝන පද්ධතියයි ස්වායත්තයි. එකිනෙකට සම්බන්ධ නැහැ. අපි හුස්ම ගන්න එක මොලේ දන්නේ නැහැ. රිදීමක් ඇති වුණොත් තමයි මොලේට ඒක යන්නේ. ඉතින් ඒ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනවා පළවෙනි සාකච්ඡාවේදී. දෙවැනි එකේදී අපි සාකච්ඡා කරනවා මොලේ තියෙන නියුරෝන පද්ධති ගැන. මේ අපිට වමනා වෙන නියුරෝන පද්ධති ගැන අපි සාකච්ඡා කරනවා, හඳුන්වීමක් කරනවා. එතනදී විශේෂයෙන් මොලේ තියෙනවා නියුරෝන විද්‍යාවේදී හඳුන්වන සිහින කුමාරයා කියලා එකක්. සිහින මවන තැන කොහොම සිහින මවනවනේ අපි. ඒ ගැන ඒක ටිකක් බුදුදහමට බොහෝ උපකාරී වෙන තැනක් එක. මොකද එතන තමයි මම කියන සංකල්පය හැදෙන්නේ. එතකොට ඒ නිසා එතන ටිකක් ගැඹුරින් අපි සාකච්ඡා කරනවා. එතකොට මේ දෙවෙනි සාකච්ඡාව තුන්වෙනි සාකච්ඡාවේදී අපි ආනාපාන සති භාවනාව ගැන සාකච්ඡා කරනවා. එතනදී අපි හැමෝම දන්නවා මේක බුදුදහමේ ඉන්න අය ආනාපාන සති භාවනා කරගෙන යද්දි ධානය මට්ටම් වලට යද්දි හුස්ම දැනීම නැතුව යනවා. හුස්ම වැටෙන්නේ නැතුව යනවා. හුස්ම වැටෙන්නේ නැතුවට වඩා ඒක දැනීම නැතුව යනවා. දැන් මේක හරි අద్భుතයි විදිහට තමයි සලකන්නේ. හැබැයි නියුරෝන විද්‍යාවේදී මේක භෞතිකව අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් ඒ ගැන සාකච්ඡා කරනවා ඒකම එතනදී අපි පොඩ්ඩක් බුදුන් වහන්සේ වදාරනවා මේ අපේ ශරීරය හැදිලා තියෙන්නේ තුන් ආකාරයකට කියලා. එකක් තමයි අපේ ඕලාරික කය. ඒ කියන්නේ අපි මේ ආහාර ගන්න ඇවිදින ශරීරය. ඊට පස්සේ මනෝකාය. මනෝකාය කියන්නේ අපේ ශරීරය තුල තියෙන කයක්. ඒක එළියට ඇදලා ගන්න පුළුවන් එකක්. ධානය මට්ටම් වලට ගියාම බුදුන් වහන්සේක දේශනා කරනවා. ඊට පස්සේ තියෙනවා අරූප කාය කියලා. මේ පිළිබඳව යම් විග්‍රහයක යෙදෙනවා. හතරවෙනි එකේදී සාකච්ඡාවේදී අපි මේ සම්බන්ධයෙන් තව පොඩ්ඩක් සාකච්ඡා කරන අතරම විශේෂයෙන්ම පරිබ්‍රාජකෙක් ඇවිල්ලා අහනවා බුදුන් වහන්සේගෙන් ශරීරයයි ජීවයයි එකද කියන එක. අර ඉස්සෙල්ලා මේ ඉස්සෙල්ලා කරපු සාකච්ඡාවේ පරිබ්‍රාජකෙක් අහනවා මේ බ්‍රහ්ම ලෝකේ ගැන ප්‍රශ්නයක්. බ්‍රහ්මයින්ටගේ සංඥාව ගැන අපි එතන විග්‍රහ කරන එක. දැන් මේකෙදි හතරවෙනි එකේදි ශරීරයයි ජීවයයි එකද කියලා අහන ප්‍රශ්නේ එතන බුදුන් වහන්සේ විග්‍රහ කරනවා. ඒ ගැන සාකච්ඡා කරනවා. ඊට පස්සේ එතන සාකච්ඡා කරනවා ඉන්දියාවේ එකල බුදුන් වහන්සේගේ කාලේ පැවතිච්ච සමාජ ක්‍රමය ගැන. මොකද ඒක අපිට අදාළ වෙනවා මේ අපි දැනගන්න ඕනේ මේක කොහොමද එතන ඇයි එහෙම සිද්ධ වුණේ සමහර දේවල් කියන ඒ නිසා. ඊට පස්සේ පස්වෙනි එක ටිකක් ගැඹුරට අපි යන්න ලැහැස්ති වෙන තැනක්. මොකද අපි ඉදිරියේදී කතා කරන්න තියෙනවා විඥානය ගැන එහෙම. ඒ නිසා පරිසරය හදාගන්න මම කියන එක ගැන සාකච්ඡා. මම කියන එක බුදුන් වහන්සේ විග්‍රහ කර ඒ සූත්‍ර වලට අනුව සාකච්ඡා කරනවා මේ අපි කොහොමද මම තෝරාගන්නේ කියන එක. ඒකට ආයෙත් තේරුම් කරලා දෙන්න හදන්නේ අපි ඉතින් ටිකක් විකාර මානසිකත්වයක ඉන්නවා කියන එක. ඉතින් එතන ඒක තේරුම් කරලා දෙනවා පහේදී. ඊට පස්සේ හයේදී මම යනවා මම දැන් කිව්වා වගේ විඥානය පිළිබඳව.
විඥානයේ බුදුන් වහන්සේ කොටස් 6කට බෙදෙනවා. ඒ 6 පිළිබඳවත් දුර්මත තියෙනවා. දැන් අපි ගත්තොත් මේකේ පළවෙනි එකක් විදිහට චක්කු විඥානය. චක්කු විඥානයේ අතීත කර්මවල ඇතිවෙච්ච දෙයක්. අතීත කර්ම නිසා ඇතිවෙච්ච දෙයක්. ඒක බුදුන් වහන්සේ වදාළා. ඒක නියුරෝන විද්‍යාවටත් එකඟයි. හැබැයි දැන් සමහර තැන්වල දේශනා වෙනවා මේ දැන් කරන එකටත් කටයුතු වලදීත් ඇහි කර්මයක් ඇති වෙනවා වගේ එකක්. ඉතින් කියන්න ඕන දේ තමයි නියුරෝන විද්‍යාත්මකව ආයතන 6ක් ගැන බුදුන් වහන්සේ වදාරනවා පටිච්ච එක හරි ගැඹුරු තැනක් නේ. ප්‍රපංච මේ අඤ්ඤමඤ්ඤ ස්වභාවය ඇති වෙන. අන්න එතනදී ආයතන 6 නියුරෝන විද්‍යාවේ තියෙනවා එක. ආයතන 6 තියෙනවා එක හරි ගැඹුරු තැනක්, ගැඹුරු සංකීර්ණ තැනක්. එතකොට එතනයි ඇසි පටලව ගන්න නරකයි. ඒ පටලවිල්ල කරනවා. ඒකයි පංචය. එතන ඒ ආයතන 6න් කරන්නේ රූප, ගන්ධ, එතකොට රස, සුවඳ ඒව තේරුම් ගැනීම. එතන එතකොට ක්‍රියාවලිය වෙනක් නියුරෝන විද්‍යාවේ ඒවට තැන් තියෙනවා. සකන වෙනම දෙයක්. අපි ඒක ගැඹුරින් විග්‍රහ කරනවා. ඒකට මම හිතනවා සාකච්ඡා දෙකක් විතර ගන්නවා කියලා. ඊට පස්සේ මම සාකච්ඡා කරනවා. එතකොට 6-7 ඉවරයි. 8 දී සාකච්ඡා කරනවා. අපි ගත්තොත් අභිධර්මය මුලින්ම බෙදෙනවා මේ කුසල අකුසල් කියලා බෙදාගෙන තමයි සාකච්ඡා ප ဋ ාණ එහෙම කරන්නේ. දැන් මටත් ඒ කාලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් අහේතුක ඒ කියන්නේ ඇහැට මේක දැන් ඇහැට ආලෝක කිරණයක් වැටීමේදී අර මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ ලෝභ දෝෂ මොහත් නැහැ, අලෝභ දෝෂ අමෝහත් නැහැ. ඒකට අහේතුක සිද්ධියක් වෙන්නේ හේතුවක් නැතුව. දැන් මෙන්න මේ සිදුවීම විද්‍යාවේදී නියුරෝන විද්‍යාවේදී මේ සිදුවීම අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. එක්කම අර ඒ සිදුවීමේදී ඇති වෙනවා කුසල අකුසල් කියලා දෙකක්. දැන් මේක තේරෙන්නේ නැහැ කොහෙන්ද ඇති වෙන්නේ කියලා. මොකද අලෝභ දෝෂ අමෝහත් නැහැ, ලෝභ දෝෂ මොහත් නැහැ. හැබැයි නියුරෝන විද්‍යාවේදී මේවා ගැන ඉතින් එච්චර යොමු වෙන්නේ නැහැ නියුරෝන විද්‍යාව. එහෙම ගැඹුරට යන්නේ නැහැ. කුසල අකුසල් කියලා දේවල් ඉස්සන්ට නැහැ. ඔක්කොම තණ්හාවෙම තමයි කරන්නේ නියුරෝන විද්‍යාව. හැබැයි මේක ක්‍රියාත්මක වෙනවා හෘද වස්තුව ළඟ තැනක කුසල අකුසල තෝරා ගැනීම. නියුරෝන පද්ධතියකින් කරන්නේ. ඒක අපි විග්‍රහ කරනවා. එතකොට ඒක වෙන්නේ 8ේදී එක කරනවා. ඊට පස්සේ අපි විග්‍රහ කරනවා 9 10 අර ප ဋ ාණයේ දැක්වෙන 9ේදී විග්‍රහ කරනවා අපි කොහොමද ප්‍රතිසන්දි ඇති වෙන්නේ කියන එක. ඒක හරි ගැඹුරුයි. പ്രേත ලෝක, භූත ලෝක ඒව ඇති වෙන එක බුදුදහමේ පැහැදිලිව විස්තර කරනවා. නියුරෝන පද්ධතිත් එහෙමම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේක හරි ගැඹුරුයි. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පරිශකීය නියුරෝන විද්‍යාව පිළිබඳව මේවා හොයා ගැනීම කරන්න යන්නේ නැහැ. එහෙම දේවල් නැහැ. මොකද ඉතින් මොකක් හරි වාසනාවකට ලැබුණා. ඒකට කොහොමද ප්‍රතිසන්දිය වෙන්නේ කියන එක. මෙතන මම හරි පුංචි ලස්සන කතාවක් කියන්න ඕනේ. ඒක තමයි බුදුන් වහන්සේගේ කාලේ ධනංජානි කියලා බ්‍රහ්මණ කෙනෙක් ඉන්නවා. සරියුත් හාමුදුරුවෝ කුඩා කාලේ තරුණ කාලේ දන්න අඳුරන උන්වහන්සේ මහාන වෙන්න ඉස්සෙල්ලා දන්න අඳුරන කෙනෙක්. එයා රාජ්‍ය සේවයේ ඉන්න එයා අල්ලස් ගන්නවා. ඒ කියන්නේ පෞකාර ජීවිතයක් ගත කරන්නේ. දැන් මේ මනුස්සයා වයසට ගිහිල්ලා මරණාසන්න වෙලා මතක් වෙනවා සරියුත් මහතෙරුන්. කියලා ඉතින් ආයෝජනය කරනවා ඇවිල්ලා දහම් කියලා දෙන්න හරි මුණ ගැහෙන. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ වඩිනවා එතෙන්ට ගිහිල්ලා ධනංජානි බ්‍රහ්මණයත් එක්ක සාකච්ඡා කරනවා.
එතකොට එතනදී පුදුමාකාර සිද්ධියක් වෙනවා. ඒක තමයි මේ අපාය යන්න හිටපු මිනිස්සයා සරියුත් මහරහතන් වහන්සේ ටිකින් ටික එක් එක් තලයට ගෙනියනවා. දැන් බුද්ධ ධර්මයේ අපි අපාය තියෙනවා. ඊට පස්සේ එක තලයක්. ඊට පස්සේ പ്രേත භූත අපි සත්තු ජීවත් වෙන තල තියෙනවා. ඊට පස්සේ මිනිස්සු ජීවත් වෙන තලයක්. ඊට පස්සේ දිව්‍ය ලෝක, මෙහෙම බ්‍රහ්ම ලෝක, මෙහෙම තල රාශියක් තියෙනවා. එක එක තම තමා කරපු කුසල අකුසල කර්මානුව, චිත්ත වේදානුව. එතකොට සරියුත් මහරහතන් වහන්සේ මෙයා අර අපාය යන්නේ හිටපු එක්කෙනා මුලින්ම සත්ත්ව ලෝකයට, එතනින් പ്രേත ලෝකයට, ශ්ලෝකයට මෙහෙම කියලා බ්‍රහ්ම ලෝකේ දක්වා ගෙනියනවා. දැන් මෙතන ඇති වෙන නියුරෝන විද්‍යාවේ ප්‍රශ්නේ තමයි මෙතන කුසල අකුසල් මූලික වෙන්නේ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ ඔහුව සෝතාපන්න කරන්න සකෘදාගාමි අනාගාමි කරන මාර්ගය නෙවෙයි ගෙනියන්නේ. ඒක කරන්න බෑ ඇත්තෙන්ම. ඒක කරන්නේ යාගේ කුසල අකුසල් තියෙනවා. නමුත් අර වෙන මාර්ගය කියනවා බ්‍රහ්ම ලෝකේ දක්වා. බුදුන් වහන්සේ මේ ගැන පස්සේ දොස් කියනවා. දැන් මෙතන මේ නියුරෝන විද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ. මේ නියුරෝන් සමගින් තමයි මේ ඔක්කොම කරන්නේ. අපි ඒක විග්‍රහ කරනවා. ඒ විතරන්නේ මේකේ බොහොම ගැඹුරට යනවා. ඒකෙදි මේක සිද්ධිය ඒ විදිහටම දාන්නවා. ඒ වුණාට මේක ඒ විදිහටම එළියට දාන්න පුළුවන් කියන ප්‍රශ්නකුත් තියෙනවා මට. ඒක ටිකක් අමුතු දෙයක් මේක. ඉතින් අමුතු විදිහට පිළිගන්න පුළුවන් නේ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට ඒක. ඒ 9 10 වෙනි එකේදී අපි සාකච්ඡා කරනවා අනිකුත් භූතාත්ම ගැන නෙවෙයි ඊට එහා ගිය ලෝකවලට කොහොමද නියුරෝන විද්‍යාව හා සම්බන්ධ වෙන්නේ ගැන ප්‍රතිසන්දි ඇති කරගන්නේ කියන එක. එතකොට ඒ 10 කරනවා. ඒකට අපි ලැහැස්ති වෙන්නේ සාකච්ඡා පෙළකින්. ඒ සාකච්ඡා පෙළකින් තමයි අපි ඒ සඳහා අප විසින් මූලික අඩිතාලමක් ලෙස විනාඩි 20 පමණ සාකච්ඡා 15ක 20ක පෙළකින් කරුණු දක්වන්න බලාපොරොත්තු ඉන්නවා. ආචාර්ය ආතර් සී ක්ලාක් වියතානන් සඳහන් කළ පරිදි 1950 පමණ වන විට ලෝපුරා බුදුදහම ප්‍රචලිත වෙන බවට අපිට අදහස් ප්‍රකාශ කරලා තිබ්බා. ඒක කෙරෙන ආකාරයකුත් අපිට පෙනෙනවා. මොකද මේ වෙලාවේ ගත්තොත් ඕනෑම වෙලාවක ඉන්ටර්නෙට් ගිහලා බැලුවොත් මිලියන 500ක් විතර බුදුදහම ගැන සොයනවා කියලා අපිට පෙනෙනවා. හැබැයි යම් ගැටලුවකුත් තියෙනවා. ඒක තමයි මේ ළඟදී මම දැක්කා ටෙලිවිෂන් සංවාදයක් බෞද්ධ විද්වතෙක් විදේශීය ලංකාවේ කෙනෙක් සමග කරන සාකච්ඡාවක්. එතනදී ටිකක් අමුතු දෙයක් සිද්ධ වුණා. මේ බුදුදහම ටිකක් ගැඹුරට යද්දී සීලය ගැන කතා කරද්දී ලංකාවේ එතුමාට සමච්චලයට අපිට hina වුණා. මේක හැබැයි හරි බැරෑරුම් සමච්චලයට hina වුණා. මොකද ඒගොල්ලෝ හිතනවා ලංකාවේ අපි කොච්චර බණ භාවනා කරත් සීලය අපි අඩුයි කියලා ඒගොල්ලෝ දන්නවා. මේ සමාජයේ දූෂිතයි කියලාත් ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ කාලයක් 1900
80 ගණන් වල 90 ගණන් වල ලෝකයේ පුරා ගිය කතාවක් තමයි මේ ඉරිසියාව වැඩිම රට කියලා. ඉතින් මේකට යම් කිසි හේතු තියෙනවානේ. දැන් ඒකම අපි ඇත්තම ගත්තොත් මම මගේ දැනුම හැටියට බුදුදහම ලෝපුරා විශේෂයෙන්ම යුරෝපීය ඇමරිකන් රටවල බුදුදහමට කැමැත්ත තියෙන පිරිසගෙන් 99.9%ක්ම ලාංකිකයෝ සිල්වත් තැන නැහැ කියන තැන තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒක හරි කනගාටුයි. මොකද ඇත්ත සිද්ධියක ඉතින් අපිත් ඒක දන්නවානේ. ඉතින් මේ දැන් මේක මෙහෙම දෙයක්ත් වෙනවා. එකක් තමයි විදේශිකයෝ මේ අපි වගේ මේ අපි බොහෝ අර මම මුලින් කිව්වාගේ අපි මේක ඇදහිල්ලක් විදියට වගේනේ බොහෝ කරමින් සිටියේ. අපේ මව්පියෝ ගත්තොත් ඒක එහෙම තිබ්බ දැන් මම කිව්වාගේ පොඩි නෙවෙයි ලොකු වෙනස්කම් තියෙනවා. විදේශිකයෝ එහෙම නෙවෙයි. ඒගොල්ලෝ ගවේෂණාත්මකවයි. දැන් බලලා ඉන්නේ. ඉතින් ලංකාවට එන අය බොහෝ විපරමින් ඉන්නේ හැමතිස්සෙම. ඒද අඩුපාඩු සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා දකින්න දේවල් අපි වගේ නෙමෙයි අපි සද්ධාව නිසා අපිට බොහෝ දේවල් අපි අමතක කරලා නේද? එහෙම අපේ වෙනවනේ. අනිත් එක අපි ඉතින් ඊළඟ උත්පත්තිය ගැන මේවා ගැන හිතලා හිතට දුක් දෙන්නේ නැති වෙන්න හිත කලබල කරගන්න නැති වෙන තැනක අපි ඉන්නවා. ඒ වුණාට ඒගොල්ලෝ දකිනවා බොහෝ දේවල්. දැන් ඒ අතරේ ඒගොල්ලන්ගේ එනවා තව පිරිස් මේවා හරියට තුරුතුරු හොයාගෙන මේකට හරි ඉන්ජෙක්ෂන් එක ගහන්න. ඒ කියන්නේ විනාශ කරන්න. ගවේෂණාත්මක පිරිස් එනවා. ඉතින් ඒගොල්ලෝ ඒව ක්‍රියාත්මක වෙනවා. දැන් අපි දන්නවා ලංකාවට මොනතරම් සල්ලි එනවානේ බුදුදහමට. ඒවන්නේ නිකන් නෙවෙයි මේ අපිට උත්සාහ තියනවානේ එක ඒවා. ඉතින් ඒකත් අපිට පේනවානේ වෙන සිද්ධීන් එක්ක. ඉතින් ඒ නිසා මම හිතනවා අපි ඔක්කොම අරගෙන කන් අරගෙන කල්පනාවෙන් ඉන්න ඕනේ. හැබැයි ඒකම කියන්න තියෙන දේ තමයි තිරෝගුරු බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීය වෙච්ච එකම බුදුදහම මුල් බැසගත්ත දරාගත්ත මේ අපගේ අසිරිමත් ලක්මෑණියන් එච්චර කල් කරා වගේ මොනවද කරලා ලෝකේ පුරා බුදුදහමේ මුළු ලෝම පෝෂණය කරයි. අසිරිමත් බුදුදහමෙන් පෝෂණය කරයි. ඒකත් කෙරෙයි. හැබැයි අපි යවා ගන්න ඕනේ පිරිසුදු බුදුදහම. අර මහායාන ගිහිල්ලා අපි දන්නවනේ ඉතින් ඇමරිකාව වගේ රටවල මොනවද කරන්නේ කියන එක. මේ පිරිසුදු තේරවාදී බුදුදහම යවා ගන්න මහන්සි වෙන්න ඕනේ. ඒකට අපි ඔක්කොම සිල්වත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් අර මහායාන වගේ වෙයි. ඒ නිසා අපි අස්කම් යොමු කරගෙන විතරක් නෙවෙයි කරන්න තියෙන අපේ බුදුදහම වෙනුවෙන් කළ යුතු අපේ යුතුකම නොපිළිහෙලා අපි කරමු. ඔව් දැන් ඉතින් මට කතා කරමින් හිටියා කතා කරන්න තියෙන්නේ නියුරෝන විද්‍යාව ගැන. එතකොට මේ නියුරෝන විද්‍යාව ගැන කතා කිරීමේදී අපි දන්නවනේ මේ අපේ ගෙවල් වල විදුලිය යනවානේ. මේ විදුලි පතවල අපි දන්නවා කරන්ට් එක විදුලිය යනවා කියලා. අපි ඒක වෙන්නේ ඉලෙක්ට්‍රෝන යනවා. ඉලෙක්ට්‍රෝන යන තමයි වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන කියන්නේ අයනයක්. ඍණ ආරෝපිත අයනයක් තමයි යන්නේ. වැදුනහම අපි දන්නවනේ කරන්ට් ට්‍රාන්ස්ෆරයි කියලා. ඒකේ අනිත් පැත්ත මොලේ සිද්ධ වෙනවා තව දෙයක්. මොලේ යන්නේ ඉලෙක්ට්‍රෝන අමතරව සෝඩියම් පොටෑසියම් වගේ අයන. ඒ වගේ විවිධ අයන යනවා. පොඩ්ඩක් නෙවෙයි කෝටි ප්‍රකෝටි ගාණක්. ඇත්තටම කිව්වොත් බිලියන කියන එකෙන් 1000 2000 නෙවෙයි දසදහස් ගණන් යන්නේ. ඒක හරිම සංකීර්ණයි. අන්තික මේ අයන හරි වේගයෙන් යන්නේ. ඉතින් මේ ඇතුලේ මහ විශාල වැඩ කොටසක් කරනවා. ඒකනේ අපි එක දේවල් හිතන්නේ කරන්නේ. එතකොට මේ තියෙන සංකීර්ණ පද්ධති හදාරන බොහොම වෙහෙස කරව ඉතා කැපවීමෙන් වැඩ කරන මේ නියුරෝන පර්යේෂකයෝ. ඉතින් අපි මං හිතනවා මුලින්ම දැන් මේ අපේ බුදුදහම අනුවනේ අපි මේ සාකච්ඡා කරන්නේ ඒගොල්ලන්ගේ සොයා ගැනීම අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒ නිසා අපි මුලින්ම ඒ පිරිස් පිළිබඳ අපි තුල ගෞරවණීය හැඟීමක් ඇති කරගන්න ඕනේ. බෞද්ධ විදියට අපි ඒගොල්ලන්ට පුණ්‍ය අනුමෝදනා හැඟීමෙන් ඒ ගැන ඒගොල්ලන්ට
අපේ තියෙන ගෞරවය පුද කරන්න ඕනේ. දැන් ඒක තව මෙහෙම දෙයක්ත් වෙනවා. දැන් මේගොල්ලෝ බොහෝ කැපවීම් කරන්නේ මහ විශාල වාණිජ වටිනාකමක් තියෙනවා. හෙත් කරන්න වෙනවානේ මුලට නිතර වයසට යනකොට විශේෂයෙන්ම තියෙනවානේ. එතකොට මේ නිසා වාණිජත්වයේ තා ඉහළයි. ඒ නිසා තමයි බොහෝ මහන්සි වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් කුසලෙන් පිරි ප්‍රඥාව ගැන හොයන්න කියලා ඒවට කවුරුත් දෙන්නේ නැහැ කරන්නේ. ඒවා කැමති නැහැ. මොකද ඒගොල්ලෝ කුසල අකුසල් එහෙම දේවල් ගැන හැඟීමක් දැනීමක් නැහැ. අනිත් එක මේ ඔක්කොම ඉන්නේ අකුසලේනේ. තෘෂ්ණාවෙන් මේ ඔක්කොම කරන්නේ යුරෝපීය ඔක්කොම තෘෂ්ණාවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. අර ඒගොල්ලෝ අපේ අඩුපාඩු හෙව්වට ඒගොල්ලොත් එතන තමයි ඉන්නේ. මේ ඉතින් ඒ නිසා මේ ඒගොල්ලෝ අර වාණිජත්වයේ උදෙසා මේ දේවල් කරද්දී එක ඇමරිකන් ආයතනයක් එතන ප්‍රධානියා බුදුදහම ගැන බොහෝ පැහැදිච්ච කෙනෙක් ඒ කියන්නේ විස්කොන් කියන විශ්වවිද්‍යාලයේ පුදුමාකාර පර්යේෂණයක් කරනවා 2004 වර්ෂයේ. ඒක ලෝක මවිත කරනවා. එතනට ඒගොල්ලෝ ගෙන්න ගන්නවා ටිබෙට් ජාතික භික්ෂුන් වහන්සේලා. ගොඩක් යනවා. එතන ප්‍රධාන කීප දෙනෙකුත් ඉන්නවා. ප්‍රධාන කියන්නේ අවුරුදු 25 විතර එක ස්වාමීන් නෙමෙයි බොහෝ අය පැය 65000ක් විතර සමත භාවනාව පුහුණු වෙච්ච අය. පැය 65000ක් අවුරුදු 25ක් ඉස්සර වෙනකොට. ඒක ටිබෙට් වල එහෙම තියක් තමයි කරන්නේ. ඒගොල්ලෝ කැලෑ බදව පුඩා කාලෙම භාවනා කරනවා. එතෙම ඒ එක එක්කෙනෙක්ගේ පියා වුණත් භාවනා කරනවා. ඒ පුරුතර තමයි තාම ඒ දරුවත් පුංචි කාලෙම භාවනා කරන්නේ. ඒකට ඒගොල්ලන්ව මූලික කරපු පරිශ්‍රණයේදී මුළු නියුරෝන ලෝකෙම මවිත වෙනවා ඇතුළේ වෙන සිද්ධිය දැකලා. ඒක හරි පුදුමයි, හරි ආශ්චර්යමයි. ඒ ගැන අපි පස්සේ කතා කරනවා. ඒ වුණාට එතන තව ගැටලුවක් එනවා. මේ ටිබෙට් ජාතිකයින් තුල අර භාවනා කරාට අභිධර්මයේ ගැනත් ඒකම මහායාන ධර්මයක් නිසා ඒවා ඒ කරපු පරිශ්‍රණ ඊට ඉස්සරහට ගියෙත් නැහැ. අනිත් එක ඒවට උනන්දුවක් ඇති වුණෙත් නැහැ. අර අභිධර්මයේ නිසා මේක හරියට පහදා ගන්න බැරි වුණා. මේ මොකද්ද මේ වෙන සිද්ධිය කියලා. ඉතින් දැන් මට කියන්න ඕනේ ඉතින් අපි වාසනාවකට ඒවා දැක්කා, කතා කරන්න ලැබුණා, ඒවා සොයා බලන්න ලැබුණා. ඒ නිසා මේ බුදුදහම වඩාත් ලෝකයට ඒකේ තියෙන අසිරිමත් බව ගෙන යෑමේදී අපිට ඒක උපයෝගී කරගන්න පුළුවන් සෑම කරුණක්ම ඒ මගින් අපිට පුළුවන් මේ මුළු ලෝකෙටම බුදුදහමේ අසිරිමත් බව හොඳටම පහදා දෙන්න. දැන් මේවා කරද්දී තව කියලා යුතු කරුණක් තමයි ලෝකී කරන දේවල්. එතන මේ අපේ නිරෝධ සමාපත්තිය තියෙනවා. මේක හරි ගැඹුරුයිනේ. අපි මේ සාමාන්‍යයට බැහැනේ නිරෝධ සමාපත්තියකට සමවදින්නේ. බුදුන් වහන්සේගේ කාලේ නම් ඒක සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි ලෝකයේ නිරෝධ සමාපත්තිය පරිශ්‍රණාගාරේ හදනවා දැන්. බුදුමයි නමුත් කරනවා. ඒ කිරීමේදී ඒගොල්ලෝ දකිනවා ඒ තන කම්පන මේ ඇත්ත මේ කම්පන වලින් නෙවෙයි. ඒ වෙලාවෙදී ඒගොල්ලන්ගේ කම්පන නැති වෙනවා මොලේ තුල. කියන්නේ නිරෝධ සමාපත්තියට අදාළ යමක් වෙනවා. ඒගොල්ලෝ ඒක මෙහෙමයි කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ මොලේ ඔක්කොම වැඩ කරන්නේ කම්පන වලින්නේ. ඒක පස්සෙව මම කතා කරන්නම්. ඒ කම්පන වලින් වැඩ කරද්දී දැන් අපි සාමාන්‍ය ජීවිතේ මේ මම කතා නොකර ඉන්නවා නම් මගේ තියෙන කම්පන කියන්නේ මේ එක තැන චලන වෙන එකටනේ. ඒකට තියෙනවා හර්ට්ස් කියලා. අපි මනින්නේ හර්ට්ස්. කොච්චර කම්පන ගානක් තප්පරයට වුණාද කියන එක තමයි මනින්නේ. එතකොට මේ අපි සාමාන්‍යයෙන් නිකන් ඉන්න වෙලාවක අපේ තියෙන හර්ට්ස් 4ක විතර කම්පනයක්. අපි වැඩ කරනවා නම් ඒක 5කට 6කට යනවා. අපි ටිකක් ගැඹුරු භාවනාවකට යනවා නම් ඒක 8කට 7මාරකට 8කට යනවා. දැන් ඒකම අපි හිතමු අර හාමුදුරුවරුන්ගේ වගේ ඒක හර්ට්ස් 35කට විතර යනවා. අර හාමුදුරුවන්ගේ වගේ. එතකොට ඒගොල්ලෝ භූත ආත්ම හොයනවනේ පරිශකේ රටවල අපේ කරේ නැතුණා. ඒගොල්ලන්ගේ හර්ට්ස් ගානව ඇතිනවා භූතෙන්ගේ 16ක් 17ක් වගේ.
දැන් මේගොල්ලෝ ඊට එහා යනවා. කම්පන දහස් ගණන් වලට පරිශන කරනවා. අර නිරෝධ සමාපත්තියට උඩ කම්පන 6000කට විතර කියනකොට ඒ සිද්ධිය ඇති වෙනවා කියන හැඟීම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ මේ විකාර ලෝකේ මේ අසොයද්දී අපි හරි බුදුදහම බුදුන් වහන්සේ වදාළ පරිදිම ථේරවාදී බුදුදහමට අනුවම අපි ඒක හරියට තේරුම් අරගෙන දන්නා බුදුදහම දන්නා සීලයේ සිටින සිල්වත් අයත් එක්ක සාකච්ඡා කරමින් මේක අපි ලෝකයට අපි දෙන්න උත්සාහයක යෙදෙනවා. ඉතින් මේ දන්න අදහස් ටික ඉතින් මෙතුවක් ලෝකයක් එක්ක ගනුදෙනු කරා. දැන් කල්පනා කරනවා ඒක ලක්වැසියන්ට ඒක යොමු කරන්න. ඉතින් එතෙන්දී තව මේ කතා දෙයට මම අදාළ කරගන්නවා. මෙච්චර නියුරෝන ගැන කතා කරපු නිසා නියුරෝන විද්‍යාවේ තව යම් විද්‍යාවටම ගිහිලා යම් සිදුවීමක් ගැන. ඒක තමයි අපේ ශරීරය තුළ තියෙනවා ඔළුව තුළ තියෙනවා එක සුවිශේෂ නියුරෝන පද්ධතියක්. ඒකට අපි කියන්නේ තලමස් කියලා. තලමස් මේක තියෙන තැන් අපි ඉස්සරහට පෙන්නන්න දැනට. ඒ තලමස් එකේ කෙරෙන්නේ සුවිශේෂ කාර්යභාරයක්. උදාහරණයක් තමයි අපේ ඇස් කන් නාස් කියන මේ ඉන්ද්‍රයන් පහට එන තොරතුරු විවිධ තැන් වලට ගිහිල්ලා තෝරාගෙන ඊට පස්සේ තලමස් එකටත් එවනවා. විවිධ තැන් වලට ගිහිල්ලා ඊට පස්සේ තලමස් එකට එවනවා. තලමස් එකෙන් කරන්නේ මේක තෝරා ගැනීමක් මෙතන. මේකට ඉංග්‍රීසියෙන් කියනවා sorting station, sorting. තෝරා ගන්න තැන. ඒකට තලමස් එකේදී මේවා තෝරාගෙන ඊට පස්සේ පිළිවෙලක් හදලා යවනවා අනිත් පද්ධති වලට ඊළඟ ක්‍රියාකාරකම් කරන්න. ඒකට තලමස් එකේ මේක සුවිශේෂ විද්‍යාව මේ සුවඳ ඇරෙන්න. ඊට අනිත් හතර තමයි ගන්න. සුවඳ කෙලින්ම යනවා. එතකොට ඒ ටික තලමස් එකෙන් කරනවා. මේක හරි සංකීර්ණ තැනක්. හරි සංකීර්ණ තැනක්. මොකද උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි හිතමු අපි මගුල් උත්සවයක ඉන්නවා කියලා කැම කන තැනක මොනවා හරි එතන විශාල වැඩ කොටසක් එනවානේ සද්දද සුවඳ අරවා මේවා ඊට පස්සේ දකින දේවල් ස්පර්ශ මේවා ගොඩාක් එනවා. මේ ගොඩාක් එනකොට මෙතන තෝරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවානේ. හැබැයි විද්‍යාත්මක ලෝකයේදී මේ වගේ ගැඹුරු ඒවට යන්නේ නැහැ. නියුරෝ සයන්ටිස්ට්ලා ඒගොල්ලෝ කරන්නේ ලෙඩෙක්ගේ තියෙන දේ තමයි මේ වෙදි බලන්නේ. ඒකට බොහොම එච්චරම සංකීර්ණ නැහැ. ඇත්තට මේ වගේ සංකීර්ණව තාම නියුරෝන විද්‍යාවටත් හදාරන්න හැකියාවක් නැහැ. මොකද ඕවර්ලැප් වෙනවා කියලා අපි කියනවා. මේ එන තරංග අර කම්පන එකක් උඩින් එකක් ගියාම විශාල ප්‍රමාණයක් මොකද හොයාගන්න බෑ. ඒ නිසා එච්චර ගැඹුරු වලට යන්නේ නැහැ. එතකොට දැන් මම කියමින් හිටියනේ මෙහෙම එන විශාල ප්‍රමාණයක් එනකොට අර මගුල් උත්සවයක් තැනකදී තෝරා බේරා ගන්න බැරි වුණොත් දැන් අරගොල්ලෝ කියන්නේ තෝරා බේරා ගන්නවා කියලානේ. තෝරා ගන්නවා බැරිවොත් අපි වික්ෂිප්ත වෙනවා. අපි ඔය කියන්නේ ආතබුතන කරා මොකද්ද දන්නේ නැහැ මේ මොහොතකට. සමහර අවස්ථවල සමහර අයට එහෙම තියෙනවලු බහුතරයකට එහෙම නැහැනේ. අපි ගාන්ට එකින් එක අපි තෝරා බේරාගෙන කරනවානේ වැඩ. වික්ෂිප්ත වීමක් නැහැනේ. ඒකට දැන් සයන්ස් වලදී මේක හදාරනවා තවත්. දැන් මේක දැන් අවුරුදු දශක හතරක් පහක් තිස්සේ මේ හදාරනවා මේ තලමුස් එකේ වෙන ක්‍රියාකාරය තාමත් කරනවා. ඒ වුණාට අර තේරෙන්නේ නැහැ මෙච්චර ගොඩක් ආවොත් නම් කොහොමද කරන්නේ කියන එක කොහොමද මේක වෙන්නේ කියන එක. ඉතින් මේ තේරෙන්නේ නැති ප්‍රශ්නෙට මම බුදුදහමින් උත්තරයක් දුන්නා. ඒක හැබැයි එකම එක ලෝකයේ ආందోලනයට ලක් වුණා. ඒක තමයි මම කිව්ව ඔච්චර ඔක ගැඹුරු දෙයක් නෙවෙයි බුදුදහම උතන තෝරාගන්නේ නැහැ. එන එකට වඩා කැමැතිම මොකක් හරි තොරතුරු අල්ල ගන්නවා. ඊටු ටික නිකම්ම නැතිලා යනවා. ඒකනේ වෙන්නේ අපි එක තොරතුරක් අල්ලගත්තාම ඒක බාධා කිරීමක් නෑ ටික නැතුව යනවා. හැබැයි අපි අල්ලගත්ත තොරතුර බුදුදහම අනුව ඒක පවතින එකක් නෙවෙයි. ඒ මොහොතේ මේ ෂණේ මේක නැවතිලා අපි තොරතුරකට යනවා. ඒ වගේ අපි තොරතුරු දාමයකට යන නිසා අපිට මේක එකක් වගේ දැනෙනවා. අපි ඒ ගැනත් පස්සේ කතා කරනවා. එතකොට අන්නේ වගේ සිද්ධියක් මෙතන වීම නිසා ඒ කියන්නේ එන තොරතුරේ වඩා කැමැතිම තෘෂ්ණාව තියෙන එක අපිට ආසාව තියෙන එක අල්ලගත්තාම ඊටු ටික බැහැරට යනවා. එතකොට අපිට කිසි ගැටලුවක් නැහැ. ක්‍රියාදාමයේ දිගටම යනවා. දැන් මේක මම අර කිව්වා වගේ ලෝකේ කිසි මතයක් ගොඩ නැගුවා ඒ තරනේ බුදුදහම ගැන හැඟීමක් ඇති වුණා. ඉතින් ඒ ඕපිරිස් වලට දැන්
ඒ නිසා මා තුළත් ඇති වුණා යම්කිසි හැඟීමක් මේක මේ සිද්ධ වෙන්නේ 2020 21 වගේ ඒකත් දිග කතන්දරයක් කතන්දර පස්සේ කියන්න. එතකොට මෙතනදී මා තුළත් ඇති වුණා පුදුමාකාර හයියක් ආඩම්බරයක් තව කරගෙන යන්න ඕන කියලා. ඒ නිසා මම ගොඩක් මහන්සි වෙන පටන් ගත්තා මේ නියුරෝන විද්‍යාව සම්බන්ධයෙන්. මේ නියුරෝන විද්‍යාව ගැන මගේ ශාස්ත්‍රය ඇවිල්ලා න්‍යෂ්ටික භෞතික විද්‍යාව. ඉතින් ඒකට මහන්සි වෙච්ච නිසා මේක එච්චර බයක් මට හිතුනේ නැහැ. ඒ වුණාට මේක හරි විකාරයි. මොකද ඔක්කොම වචන අලුත්. මේ වචන තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ වචන මතක හිටින්නෙම නැහැ. ඊට පස්සේ මොකක් හරි එකක් ලිපියක් ගැන ලිපියක් තෝරා බේරා ගැනීමදී ලිපි 5ක් 6ක් 7ක් එකට බලන්න ඕන. එකෙන් එකට බලන්න ඕන. ඉතින් හරි වෙහෙස කරයි. හරි මහන්සි මගේ වයසට ටිකක් විකාර වගේ දැනෙනවා. ඒ වුණාට ඉතින් මම ඇත්තටම නැහැ. දැන් යම් තැනක ඉන්නවා බොහොම මහන්සි වෙලා ඒක බොහෝ ඵලදායි තැනක ඉන්නවා බුදුදහම කියන එක ගැන අමුතුම දේවල් ටිකක් කියලා දෙන්න පුළුවන් තැනක. ඉතින් ඒ දේවල් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉස්සරහට ඊළඟ සාකච්ඡාවේදී අපි මනස හා සිත ගැන සාකච්ඡා කරන්න. මොකද මේකනේ ඔබ්බේදයට ප්‍රශ්න ගොඩකට තුඩු දෙන එකනේ සිත කියන්නේ. සිතේ මේ ඔක්කොටම ඉතින් ඒ නිසා ඒ ගැන මුලින්ම සාකච්ඡා කරන්න ඒක තෝරා බේරා ගන්න. අපි ඒකට ලෑස්ති වෙනවා ඊළඟ සාකච්ඡාවේදී. ඉතින් අදට මෙතනින් නවතිනවා. සියලු දෙනාටම බුදු සරණයි.